අයිබෝවන් දුවේ පුතේ Learn with Hima YouTube channel එකට ඔයාලා හැමෝම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝවෙන් මම ඔයාලට අරගෙන එන්න හිතුවේ උසස් පෙළ පෙරදිග සංගීත විෂය නිර්දේශිත නියමිත පාඩම් මාලාවක ආරම්භයක්. බොහෝ දෙනා ඉල්ලීම් කරලා තිබුණා මේ උසස් පෙළ සංගීත පාඩම් ටික වීඩියෝ මාලාවක් විදිහට අරගෙන එන්න කියලා. ඉතින් මම හිතුවා උසස් පෙළ විභාගයේදී සංගීත ප්‍රශ්න පත්‍රයේ ඊටාම වැදගත් කොටසක් විදිහට එන සම ප්‍රකෘති රාග පිළිබඳව ඔයගලන්ට පාඩම් මාලාවක් අරගෙන එන්න. මෙතනදී ඔයාලට සිද්ධ වෙනවා බහිරව කාලිංගඩා රාග යුගලය, දේශ් තිලක් හමෝත් රාග යුගලය සහ ආසාවරී ජවුනපූරී කියන රාග අතර සමානතා සහ විෂමතා මොනවද කියලා අධ්‍යයනය කරන්නට. ඉතින් මේ රාග හයෙන් අද පළවෙනි රාග යුගලයේ විදිහට මම තෝරගත්තා දේශ් සහ තිලක් හමෝත් රාග යුගලය. මේ වීඩියෝවෙන් ඔයාලට මේ රාග දෙක ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි දේශ් තිලක් හමෝත් රාග දෙකේ තියෙන සමානතා මොනවද? ඒ රාග දෙකේ තියෙන අසමානතා මොනවද? ඒ රාගයන් වලට ආවේනික ස්වර සංගතීන් මොනවද කියලා මේ වීඩියෝ අධ්‍යයනයෙන් ඔයාලට මනා දැනුමක් ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව පාඩමට යමු. හොඳයි දරුවනේ, දේශ් සහ තිලක් හමෝත් රාගවල සංසන්දනාත්මක ලක්ෂණ, ඒ කියන්නේ සමානතා සහ විෂමතා ගැන සාකච්ඡා කරන්න කලින් මේ රාග දෙක ගැන වෙනම අපි පොඩක් තොරතුරු සාකච්ඡා කරලා ඉමු. අපි මුලින්ම බලමු දේශ් රාගයේ රාග විස්තර. දරුවනේ, දේශ් රාගය කියලා කියන්නේ කමාජ් තාටෙන් බිහිවන ඊටාම අලංකාර රාගයක්. මේ රාගයේ ආරෝහණ ස්වරය දෙන්නේ සා, රී, මා, පා, නී, සා විදිහට. අවරෝහණය දෙන්නේ සා, කොමලනී, ධා, පා, මා, ගා, රී, ගා, සා කියලා. ඒ කියන්නේ යම්කිසි වක්‍ර ස්වරූපයක් මේ රාගයේ අවරෝහණයේදී දකින්නට පුළුවන්. මම ඔබට ගායනා කරලා පෙන්නන්නම් මේ රාගයේ ආරෝහණ සහ අවරෝහණ ස්වර. සා रे मा पा नी सा नी धा पा मा गा रे गा සා. මෙන්න මේ විදිහට තමයි මේ රාගයේ ආරෝහණ සහ අවරෝහණ ස්වර භාවිතා වෙන්නේ. ඔයාලට පේනවා මෙතනදී ආරෝහණයේදී ශුද්ධ නිෂාදයත් අවරෝහණයේදී කොමල නිෂාදයත් භාවිතා වෙලා තියෙනවා. දරුණේ බැලූ බැල්මට මේ රාගයේ ආරෝහණේ සාරීමාපා නී කියන ස්වර ටික විතරක් යෙදුනට මේ රාගය අපි ගන්නේ සම්පූර්ණ ජාති රාගයක් හැටියට. ඒ කියන්නේ ආරෝහණේ ගා ස්වරය යෙදුන් නැති වුණාට දුර්වල ස්වරූපයක් තමයි දේශ් රාගයේ ආරෝහණයේදී ගාන්ධාරයේ භාවිතා වෙන්නේ. ඒ නිසා මේ රාගය අපි සම්පූර්ණ රාගයක් විදිහට තමයි ගන්නෙ. දේශ් රාගයේ වාදී ස්වරය වෙන්නේ රී. යම් කිසි රාගයක වාදී ස්වරය කියලා කියන්නේ ඒ රාගයේ තියෙන ප්‍රබලතම ස්වරයට. ඉතින් මේ රාගයේ වාදී ස්වරය වෙන්නේ රිෂභය. සංවාදී ස්වරය වෙන්නේ පංචමය. යම් රාගයක සංවාදී ස්වරය කියලා කියන්නේ දෙවන ප්‍රබල ස්වරයට, ඒ කියන්නේ වාදී ස්වරයට පසුව තියෙන දෙවන ප්‍රබල ස්වරයේ විදිහට දේශ් රාගයේදී භාවිතා වෙන්නේ පංචමය කියන ස්වරය. අපි බලමු මේ රාගයේ කොහොමද මුඛ්‍යාංගයේ ස්වර යෙදලා තියෙන්නේ කියලා. රේ මා පා නී ධා පා පදා පා මා ගා රේ ගා සා. හොඳයි. දේශ් රාගයේ මුඛ්‍යාංගය දිහා බලනකොටත් ඔයාලට පේනවා ඇති මේ රාගයේදී රිෂභය වක්‍ර ස්වරූපයක් ගන්නවා කියලා. දේශ් රාගයේ ගයන්නට සුදුසුම වේලාව තමයි රාත්‍රී දෙවන ප්‍රහරය. ඔන්න ඔය මූලික කරුණු මතක තියාගෙන අපි ඊළඟට බලමු තිලක් හමෝත් රාගයේ රාග විස්තර මොනවද කියලා. තිලක් හමෝත් රාගයේ බිහි වෙන්නේ දේශ් රාගයේ බිහි වෙච්ච කමාජ් කියන තාටයෙන්මයි. තිලක් හමෝත් රාගයේ ආරෝහණ අවරෝහණ ස්වර ටික අපි චුට්ටක් අහලා බලමු. සා රේ ගා සා රේ මා පා ධා මා පා සා
බලන්නකො අර දේශ රාගයේ වගේ කෙලින්ම සරිමප කියලා කෙලින්ම උච්ච සජ්ජය දක්වා යන්නේ නැතුව බොහොම වක්‍ර ස්වරූපයක් තමයි තිලකමෝද් රාගයේ ආරෝහණ සහ අවරෝහණ කියන දෙකේදීම ස්වර භාවිතා වෙලා තියෙන්නේ. යලිත් වරක් ඔබ තිලකමෝද් රාගයේ ආරෝහණ අවරෝහණ ස්වර අහලා බලන්නකො. සාරේ ගා සා රේ මා පා ධා මා පා සා සා පා ධා මා ගා සා රේ ගා සා නී. මේ ආරෝහණ අවරෝහණ ස්වර ඇහෙනකොට ඔබට යම්කිසි ගීතයකුත් මතක් වෙනවා ඇති. ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන මාරම්බරේ කියන ගීතයට පාදක වෙලා තියෙන්නේ මෙන්න මේ තිලකම්මෝද් රාගය. මාරම්බරේ කොලවී පැමුවේ මන්දහාසේ. ඔයාලා බලන්නකො නිවසේදී මේ ගීතය විවේක වේලාවන් වලදී අහලා බලන්නකො. එතකොට ඔයාලට තේරෙයි තිලකම්මෝද් රාගයේ භාවිතා වන ස්වර සංගති භාවිතා කරගෙන තමයි මාරම්බරේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එතකොට තිලකම්මෝද් රාගයේ අපිට පේනවා බැලූ බැල්මටම වක්‍ර ස්වරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. තිලකම්මෝද් රාගයේ ආරෝහණයේ ස්වරය දෙන්නේ සාරිගාමා පාදා කියන ස්වර ටික විතරයි. ඒ නිසා මේ රාගයේ ෂාඩව සම්පූර්ණ ඝණයට තමයි අයත් වෙන්නේ. ආරෝහණයේදී සාරිගාමා පාදා කියන ස්වර 6යි, අවරෝහණයේදී ස්වර 7ම භාවිතා වෙන නිසා තිලකම්මෝද් රාගය ෂාඩව සම්පූර්ණ කියන රාග ಜಾති ඝණයට තමයි අයත් වෙන්නේ. දේශ රාගයේ වගේම තිලකම්මෝද් රාගයේ වාදී ස්වරය වෙන්නේ රී ස්වරය, සංවාදී ස්වරය වෙන්නේ පා ස්වරය. අපි බලමු කොහොමද රාගයේ මුඛ්‍යාංගය ගායනා කරන්න කියලා. पानी सारे गा सा रे पा गा सारे गा सानी යනුවෙන් තමයි තිලකම්මෝද් රාගයේ මුඛ්‍යාංගය සඳහන් වෙන්නේ. දේශ රාගයේ වගේමයි තිලකම්මෝද් රාගයත් ගායනයට සුදුසුම වේලාව විදිහට දැක්වෙන්නේ රාත්‍රී දෙවන ප්‍රහරය. හොඳයි. මං හිතනවා දැන් දේශ සහ තිලකම්මෝද් කියන රාග දෙක ගැන වෙන වෙනම ඔයගලන්ට යම්කිසි කරුණු අවබෝධ වෙන්න ඇති කියලා. දැන් අපි බලමු මේ රාගවල තියෙන සමානතා මොනවද, විෂමතාවයන් මොනවද කියලා. හොඳයි. දේශ සහ තිලකම්මෝද් කියන රාග දෙකේම තාටය වෙන්නේ කමාජ් තාටය. ඒ කියන්නේ මේ රාග දෙකම බිහි වෙන්නේ කමාජ් තාටයෙන්. ඒක මේ රාග දෙක අතර තියෙන එක සමානතාවයක් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟ සමානතාවය තමයි දේශ රාගයේ සහ තිලකම්මෝද් රාග දෙකේම වාදී ස්වරය වෙන්නේ රිෂභය, සංවාදී ස්වරය වෙන්නේ පංචමය. ඊළඟ සමානතාවය තමයි මේ රාග දෙකේම ගායන සමය වන්නේ රාත්‍රී දෙවන ප්‍රහරය. ඔන්න දැන් සමානතා 3ක් අපි ඉගෙන ගත්තා. තවත් සමානතාවයක් තියෙනවා දේශ සහ තිලකම්මෝද් කියන රාග දෙකම පූර්වාංගවාදී රාග. මොකද්ද මේ පූර්වාංගවාදී රාගයක් කියන්නේ කියලා ඔබ කලින් ඉගෙනගෙන ඇති. පූර්වාංගවාදී රාගයක් කියන්නේ යම්කිසි රාගයක වාදී ස්වරය. ස්වර සප්තකේ පූර්වාංගය කියන්නේ සාරිගාමා කියන ස්වර වලින් එකක්. යම්කිසි රාගයක වාදී ස්වරය වුණොත් ඒ රාගය ගන්න අපි පූර්වාංගවාදී රාගයක් විදිහට. තවත් රාග විශේෂයක් දෙනවා. ඒකත් මම මෙතනදිම කියන්නම්. උත්තරාංගවාදී රාග. උත්තරාංගවාදී රාගයක් කියලා කියන්නේ මාපාදානී සා ස්වර සප්තකයේ මාපාදානී සා කියන ස්වර වලින් එකක් වාදී ස්වරය වුණොත් ඒ රාගය උත්තරාංගවාදී රාගයක් විදිහට තමයි ගන්නෙ. එතකොට මේ දේශ සහ තිලකම්මෝද් කියන රාග දෙකේම වාදී ස්වරය රිෂභය. එතකොට මේ රිෂභය පිහිටන්නේ සප්තකයේ පූර්වාංගයේ. ඒ නිසා මේ රාග දෙකම පූර්වාංගවාදී රාග විදිහට තමයි සැලකෙන්නේ. පූර්වාංගවාදී වල තවත් රාගවල තවත් ලක්ෂණයක් තමයි ඒ රාග අංග ලක්ෂණ ගොඩාක් වෙලාවට පවතින්නේ මන්ද්‍ර මධ්‍ය සප්තක වල. ඉතින් මේ රාග දෙකම පූර්වාංගවාදී රාග විදිහට අපිට ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු ටික ඔයගලන් හොඳට මතක තියාගෙන විභාගයේදී හොඳින් මුහුණ දෙන්න. මේ තමයි දේශ සහ තිලකම්මෝද් කියන රාග දෙකේ තියෙන සමානතාවයන් ටික.
මීළඟට අපි බලමු මේ රාග දෙක අතර තියෙන විෂමතාවයන් මොනවද කියලා. හොඳයි. මේ රාග අතර තියෙන පළවෙනි අසමානතාවය අපි කතා කරමු. දේශ රාගය කියලා කියන්නේ සම්පූර්ණ ಜಾති රාගයක්. මම ඒක ඔයගලන්ට කලින් රාග ගැන වෙන වෙනම විස්තර කරද්දිත් කිව්වා. දේශ රාගයේ සාරීමාපා නීසා කියලා ආරෝහණ අවරෝහණය තිබුණාට දැන් බැලු බැලමටම ඔයාලට පේනවා මේ ආරෝහණේ ගා සහ දා කියන ස්වර දෙක කොහෙවත් ලියවිලා නැහැ. නමුත් මේ රාගයේ ගා දා කියන ස්වර දෙක වර්ජ වෙන්නේ නැහැ. මෙතන ආරෝහණේ නොතිබුණාට එය දුර්වලව තමයි රාගයේ භාවිතා වෙන්නේ. අන්න ඒ නිසා අපි දේශ කියලා කියන්නේ සම්පූර්ණ ಜಾති රාගයක් විදිහට තමයි භාවිතා කෙරෙන්නේ. නමුත් තිලක්කමෝත් කියන රාගය ෂාඩව සම්පූර්ණ ගණයට තමයි අයත් වෙන්නේ. ආරෝහණේ සාරීගාමා පාදා කියන ස්වර 6යි අවරෝහණේදී ස්වර 7ම භාවිතා වෙන නිසා තිලක්කමෝත් රාගය ෂාඩව සම්පූර්ණ රාගයක් වෙනවා. එහෙනම් දේශ යනු සම්පූර්ණ ಜಾති රාගයක් වන අතර තිලක්කමෝත් රාගය යනු ෂාඩව සම්පූර්ණ ಜಾති රාගයක් විදිහට අපිට ගන්නට පුළුවන්. ඊළඟ කරුණ තමයි දේශ රාගයේ ආරෝහණයේදී ගා ස්වරය දුර්වලව භාවිතා වෙනවා. නමුත් තිලක්කමෝත් රාගයේ ගාන්ධාරය කියන්නේ ගා ස්වරය ඊටම ප්‍රබල ස්වරයක් විදිහට තමයි භාවිතා වෙන්නේ. මම කලින් කිව්වා වගේ දේශ රාගයේ සාරීමාපා නීසා කියලා ආරෝහණයේ තිබුණට ගා ස්වරය නොපෙනුනාට ගා ස්වරය දුර්වලව තමයි භාවිතා වෙන්නේ. තිලක්කමෝත් රාගයේ සරේකසා යනුවෙන් ගා ස්වරය ඊටම ප්‍රබලව මේ රාගයේ භාවිතා වෙනවා. දෙවෙනි අසමානතාවය තමයි එහෙනම් දේශ රාගයේ ආරෝහණයේ ගා ස්වරය දුර්වල වෙන අතර තිලක්කමෝත් රාගයේදී ගා ස්වරය ප්‍රබල ස්වරයක් ලෙස භාවිතා වෙනවා. ඊළඟ කරුණ තමයි දේශ රාගයේ රී ස්වරය වක්‍ර ස්වරූපයක් ගන්නවා. අවරෝහණ ස්වර දිහා බලපුවම ඔයාලට පේනවා මගරීසා කියලා කෙලින්ම සාස්වරයට එන්නේ නැතුව කෙලින්ම රීස්වරයට එන්නේ නැතුව මගරිගසා කියලා ගාන්ධාරයට ගිහිල්ලා තමයි රිෂභයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දේශ රාගයේ රීස්වරයේ වක්‍ර ස්වරූපයක් ගන්නවා. නමුත් තිලක්කමෝත් රාගයේ සමස්ත රාගයම වක්‍ර ස්වරූපයක් ගන්නවා. මොකද ආරෝහණ අවරෝහණ ස්වර දිහා බලපුවම ඔයාලට පේනවා සරේකසා එතන වක්‍රයි. රේ මා පද මා පසා කියලා තමයි යන්නේ. අවරෝහණයේදී සා පද මගා ඔන්න එතනදිත් වක්‍ර විදිහට ස්වර භාවිතා වෙනවා. සරේකසානි එතනත් වක්‍ර ස්වරූපයෙන් තමයි ස්වර භාවිතා වෙන්නේ. ඒ කියන්නේ තිලක්කමෝත් සම්පූර්ණ රාගයම වක්‍ර ස්වරූපයක් දක්නට ලැබෙනවා. එහෙනම් ඊළඟ අසමානතාවය තමයි දේශ රාගයේ රිෂභය වක්‍ර ස්වරයක් වන අතර තිලක්කමෝත් සම්පූර්ණ රාගයම සමස්ත රාගයම වක්‍ර ස්වරූපයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඊළඟ කරුණ ගැන අපි කතා කරොත් ඔයාලට පේනවා දේශ රාගයේ ආරෝහණ අවරෝහණ දිහා බලපුවාම ආරෝහණේ සුද්ධ නිෂාදයත් අවරෝහණේදී කෝමල නිෂාදයත් යෙදෙනවා. ඒ යෙදෙන්නේ මෙන්න මේ විදිහට. සරේ මා පනීසා ඔන්න සුද්ධනී අවරෝහණයේදී සානීදපා මගරිගසා යනුවෙන් අවරෝහණයේදී කෝමල නිෂාදය භාවිතා වෙනවා. නමුත් තිලක්කමෝත් රාගයේදී රාගයේ පුරාම භාවිතා වෙන්නේ සුද්ධනී විතරයි. ආරෝහණ අවරෝහණ ස්වර දිහා බලපුවහම පැහැදිලිවම ඔයාලට පේනවා රාගයේ පුරාම භාවිතා වෙන්නේ සුද්ධ නිෂාදය. එහෙනම් ඊළඟ කරුණ විදිහට ඔයාලා ලියා ගන්න දේශ රාගයේ නිෂාදය දෙආකාරයෙන් යෙදෙනවා. ආරෝහණයේදී සුද්ධ නිෂාදයත් අවරෝහණයේදී කෝමල නිෂාදයත් භාවිතා වෙන අතර තිලක්කමෝත් රාගයේ පුරාවටම සුද්ධ නිෂාදය පමණක් භාවිතා වෙනවා. ඊළඟ කරුණ තමයි දේශ රාගයේ න්‍යාස ස්වරයේ විදිහට සැලකෙන්නේ රිෂභය. තිලක්කමෝත් රාගයේදී සා ගා සහ නී කියන ස්වර ත්‍රිත්වයම න්‍යාස ස්වර විදිහට භාවිතා වෙනවා. මොකද්ද මේ න්‍යාස ස්වරයක් කියන්නේ කියලා ඔයගොල්ලන් අධ්‍යයනය කරලා ඇති. මේ ගැන දන්නේ නැති අයට මම මෙතනදී මතක් කරන්නම් මොකද්ද න්‍යාස ස්වරයක් කියලා කියන්නේ කියලා. න්‍යාස ස්වරයක් කියන්නේ යම්කිසි රාගයක් අපි ගායනය වාදනය කරනකොට වැඩි වෙලාවක් රැඳිලා ඉන්න ස්වර වලට අපි කියනවා න්‍යාස ස්වරයක්. ඒ කියන්නේ වැඩි වෙලාවක් ඒ ස්වරෙ මත නැවතිලා ගායනා කරනවා, නැවතිලා වාදනය කරනවා. වැඩි වශයෙන් මේ ස්වරය උඩ රැඳිලා ඉන්නවා කියන එක. එතකොට දේශ රාගයේදී අපි වැඩි වශයෙන් රැඳිලා ඉන්නේ රිෂභය මත, තිලක්කමෝත් රාගයේදී
සා ගා සහ නී කියන ස්වර මත තමයි අපි වැඩි වේලාවක් රැඳී සිටින්නේ. එහෙනම් ඊළඟ කරුණ ඔබ ලියා ගන්න. දේශ රාගයේ න්‍යාස ස්වරය රිෂභය වන අතර තිලක්කමෝත් රාගයේ න්‍යාස ස්වර වන්නේ සා ගා සහ නී යන ස්වරයි. මේ න්‍යාස ස්වරය කොහොමද මේ රාග දෙකේ ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ කියලා මං චුටක් වලට ස්වර කොටස් ටිකක් ගායනා කරලා පෙන්නන්නම්. බලන්නකෝ දැන් දේශ රාගයේ රිෂභය මත න්‍යාස වෙන ආකාරය. रे मा पा ता मा करे गा सा रे मा पा दा मा करे रे मा पा दा मा करे रे पा मा करे. බලන්නකො හැම වෙලෙම రీ ස්වරය මත තමයි ඇවිල්ලා නවතින්නේ. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති දේශ රාගයේ න්‍යාස ස්වරය වෙන්නේ රිෂභය කියලා. අපි බලමුකෝ කොහොමද තිලක්කමෝත් රාගයේ සා ගා නී ස්වර මත න්‍යාස වෙන්නේ කියලා. පානි සා රේ ගා සා සා රේ ගා සා රේ පා මා ගා සා රේ ගා සා ની रे मा पा धा मा पा सा पा धा मा गा सा रे गा सा ની પા ની સા રે ગા સા. හොඳයි. ඔබට දැන් පැහැදිලි ඇති තිලක්කමෝත් රාගයේ නිතර සා ගා සහ නී කියන ස්වර මත වැඩි වෙලාවක් රැඳිලා ඉන්නවා. එහෙම නැත්නම් න්‍යාස වෙනවා කියලා. පත් කරුණක් තියෙනවා මේ රාග දෙකේ විෂමතාවයක් විදිහට ඔයගලන්ට සඳහන් කරන්න. දේශ රාගයේදී අපි උච්ච සප්තකයේ ගායන වාදනය කරනකොට කොමල ගා ස්වරය විවාදී ස්වරයක් විදිහට රේ ගා රේ සා කියලා. උච්ච සප්තකයේදී කොමල ගා ස්වරය විවාදී ස්වරයක් විදිහට භාවිතා කරනවා. නමුත් තිලක්කමෝත් රාගයේ විවාදී ස්වර කිසිවක් භාවිතා වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඊළඟ කරුණ ලියා ගන්න. දේශ රාගයේ උච්ච සප්තකය ගායන වාදනය කිරීමේදී කොමල ගා ස්වරය විවාදී ස්වරයක් ලෙස භාවිතා කරන අතර තිලක්කමෝත් රාගයේ විවාදී ස්වර භාවිතා නොවේ යනුවෙන්. හොඳයි. ඉතින් මං හිතනවා මේ රාග දෙකේ තියෙන අසමානතාවයන් මොනවද කියන එක ගැනත් ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. හොඳයි දරුවනේ. ඉතින් මෙවැනි රාග සංසන්දනය වීඩියෝවකින් අපි ඉදිරියේදී නැවතත් හමු වෙමු. ඒ වගේමයි මේ වීඩියෝව හොඳ නම් ඔයගලන්ට මේ පාඩම හොඳින් තේරුණා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝවකින් අපි හමු වෙමු.